හායි ළමයි. එනවද මාත් එක්ක K+ එකේ ෂූ ෆෙයා එකට යන්න? SLECC එකේ K+ එකේ ෂූ ෆෙයා එක ඔන්න පටන් අරගෙන තියෙන්නේ. ඇතුළට එනකොටම පිස්සු හැදෙනවා. මාරම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ළමයි. හැම ජාතියකම ෂූස්, කෝට් ෂූස්, ස්ලිපර්ස්, සැන්ඩල්ස්, ලස්සන හීල්ස් වර්ග ලොකුම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ළමයි. වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. ප්‍රයිසස් උත් හරිම රීසනබල්. මං මේ වීඩියෝ එක එඩිට් කරනකොට තමයි දැක්කේ මං වීඩියෝස් අරන් තියෙන ෂූස් වල විතරමයි. ෂූස් විතරක් නෙවෙයි මේ වගේ ට්‍රැවලින් බෑග්ස්, කිඩ්ස් කලෙක්ෂන් එකකුත් තියෙනවා, මෙන්ස් කලෙක්ෂන් එකකුත් තියෙනවා. එන්නකෝ අපි යම් බෑග්ස් තියෙන පැත්තට. මෙන්න මේ වගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි බෑග්ස් සිම්පල් විදියට හොයන අයට ගොඩාක් තියෙනවා. ඒ වගේම තව ටෝට් බෑග්ස්, ලන්ච් බෑග්ස්, ඔෆිස් යන ලේඩීස්ලට හෑන්ඩ් බෑග්ස් ලොකුම ලොකු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ප්‍රයිසස් උත් හරිම අඩුයි මේ වගේ. එන්නකෝ අපි වටයක් යන් බලන්න මෙතන මොනවද තියෙන බෑග්ස් වර්ග කියලා. ඒ ඔක්කොම බලාගෙන ඉස්සරහට යනකොට මෙන්න මෙතන හම්බුණා ලස්සන බෑග්ස් වගේ. ඔන්න ඔය මම අල්ලන බෑග් එක ගන්නවද නැද්ද කියලා කල්පනා කර ඉද්දී ගන්නවා කියලා හිතාගෙන මම ඒක අතටත් ගත්තා. ඒ වුණාට මට ඒක ෆැන්සි වැඩි වගේ හිතුණා. එතනම තිබ්බා මෙන්න මේ જાතියේ බෑග් එකක්. ලේඩි කෙනෙක් ගන්න දුවගෙන එද්දි මම ටක් ගාලා ඒක ගත්තා. හරිම ලස්සනයි. කඩේ ගන්නවා නම් මේවා සෑහෙන ගණන්නේ. අඩුවට හම්බෙච්ච නිසා මං මෙතනින් මෙන්න මේ බෑග් එක ගත්තා. බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. ලස්සනට පේනවද නම් දන්නේ නැහැ. හැබැයි ඒක හරිම ලස්සනයි. ඒ හින්දා මං ඉතින් ඒක ගත්තා. එන්න තව ටිකක් ඉස්සරහට යන් අපි තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ જાතියෙන් නම් හරිම ලස්සන බෑග්ස් කලෙක්ෂන් එකක් තිබ්බ ළමයි. එකක් ගත්ත හින්දා ඉතින් මං ඒ જાතියෙන් ආයෙ ගන්න කියේ නෑ. මෙන්න මේ වගේ පහුගිය දවස්වල වෛරල් වෙච්ච ට්‍රෙන්ඩි බෑග්ස් උත් තිබුණා. තව මේ වගේ කියුට් චූටි හෑන්ඩ් බෑග්ස් උත් තිබුණා. ඒ බෑග්ස් ටික නම් හරිම ක්වොලිටි, ගානත් හරිම අඩුයි. මෙතනිනුත් මම කලර්ස් දෙකකින් බෑග්ස් දෙකක්ම ගත්තා. අන්තිමට ඇවිල්ලා බලනකොට මම ෂූස් නෙවෙයි අරගෙන තියෙන්නේ. වැඩිපුරම බෑග්ස් තමයි අරගෙන තියෙන්නේ. එන්නකෝ මං ඔයාලට පෙන්නන්න තව මොනවද මෙතන තියෙන කලෙක්ෂන් එක කියලා. මට දැන් හිතෙනවා අපරාධ තව 2-3ක් ගන්න තිබ්බා කියලා. මොකද ඒ කලෙක්ෂන් එක නම් ඒ ගානට හරිම වර්ත්. ක්වොලිටි එකත් හොඳයි, හොඳ හයියට තිබුණා. එන්න අපි වටයක් කැරකිලා බලමු තව මොනවද මෙතන තියෙන බෑග්ස් කියලා. මෙන්න මේ જાතියේ බෑග්ස් උත් එතන තිබුණා. මේ තියෙන හීල්ස් කලෙක්ෂන් එක පේනවා නේද ගාන කීයද කියලා. දාලා බැලුවට හීල්ස් නම් ගත්තේ නෑ මං. ඇති දැන් යන් මේ ටික බිල් කරගන්න. ඔන්න පේනවා නේද බිල් කරන්න පොලිම. සෑහෙන වෙලා පොලිමේ ඉඳලා මං ආව ඔන්න බිල් කරන්න. ඔන්න ඔය ටික තමයි මම ගත්තේ. ඇත්තටම බලද්දි මම අරගෙන තියෙන්නේ ඔක්කොම බෑග්ස්. එකම එක ෂූස් දෙකක් විතරයි අරගෙන තියෙන්නේ. හැබැයි මං ආයෙම දවසක යනවා. හැබැයි මං හිතාගත්තා ආයෙම නිවාඩුවක් හම්බුන ගමන්ම එනවා කියලා. ඒ තරම් පිස්සු හැදෙන කලෙක්ෂන් එකක් තමයි මෙතන තිබුණේ. මම ගියේ තනියමනේ. ඒ නිසා මේ ටික බිල් කරගෙන ඉක්මනටම යන්. ගිහින් යාළුවෝ ටිකත් අවසලා එක්කගෙන එන්න ඕනේ ආපහු. බිල් එක දාගෙන ඉවර වෙලා මං ආපහු එන්න බස් එකට නැග්ගා. ඔන්න තියෙනවා මගේ රාජධානිය. ඔන්න ඉතින් මං ආපහු ක්වාටර්ස් එකට ආවා. එහෙනම් ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.